ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන මුළු දවස පුරාවට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා any time data package Zoom, Google, Microsoft, YouTube අධ්‍යාපනික ඇප් සහ වෙබ් භාවිතයන් සඳහා සුවිශේෂී ගාස්තු සමග GB 35ක් රුපියල් 495යි GB 80ක් රුපියල් 995යි ඔබත් අදම ඇක්ටිවේට් කරගන්න සුපිරි අධිවේගී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමග අදම ඔබේ නිවසත් බලකන්වන්න ඩයලොග් අනාගතය අදයි ආයුබෝවන් සහෘද ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා පිළිගන්නවා සංග්‍රාමයේ ඔන්ලයින් එඩිෂන් powered by dialog broadband වෙත ඔබ මේ එකතු වී සිටින්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයත් අතර පැවැත්වෙන ප්‍රථම වටේ විවාදයත් සමගයි අද දින මේ විවාදයේ ප්‍රස්තුතය කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීමට වඩාත් වැදගත් වන්නේ දේශපාලනික ස්ථාවරභාවය නොවේ අදින මේ මාතෘකාව යෝජනා කරනවා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ඒ වගේම මේ මාතෘකාව ප්‍රතියෝජනා කරනවා අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය අදින මේ විවාදයේ විනිශ්චය කිරීම සම්බන්ධයෙන් අපිත් සමග එකතු වෙනවා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි විවාදක ඩීලන්ත දිසිල්වා මහත්මයා ඒ වගේම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි විවාදක නවීන් චන්ද්‍රසේකර මහත්මයා ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ ආදි විවාදක සුරේෂ් ජයවීර මහත්මයා විවාදයට සියලු කටයුතු සූදානම් අපි යමු විවාදයේ වෙත. As the foremost institute of its kind, IPM is now ready for the brave new road ahead, while ushering in an era of momentous change that will ensure even greater success. Today, the institute celebrates yet another milestone on its journey of excellence as IPM is transformed by its recently acquired chartered status into CIPM, the Chartered Institute of Personal Management. CIPM Skipper Strike. යෝජක හා ප්‍රතියෝජක පිළේ නායකයින් හට තම අදහස් දැක්වීම සඳහා මිනිත්තු 4ක කාලයක් මේ වටේදී හිමි වේ. අවසරයි ශාන්තුවරුන්ගේ පළමු වන්නාට කොට වදින්නට සමස් විවාද මස්තකයට. කුමද්ද ප්‍රශ්නය? කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීමට වඩාත් වැදගත් වන්නේ දේශපාලනික ස්ථාවරභාවයයි. 2019 නොවැම්බර් 19 දින ගෝලීය වසංගතයක් වශයෙන් COVID-19 යන වෛරසය තුලින් මේ කොරෝනා වසංගතය පැතිරෙන්නට යනවා. පළමු ආසාදිතයා චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වන්නට යනවා. ඒ 55 හැවිරිදි හුබේයි පළාතේ කාන්තාව බවට චීන රජය විසින් සවුත් චයිනා මෝර්නිං පෝස්ට් යන ඒ සංග්‍රහයේ එක් කෘතියක් තුලින් ප්‍රකාශයට පත් කරන්නට යනවා. මේ කෙසේ වෙතත් රටවල් 213ක මේ වන විට කොරෝනා වෛරසය පැතිරී තිබෙනවා. මේ වන විට ආසාදිතයින් මිලියන 10 ඉක්මවා තිබෙනවා. මරණ ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා. සෝ පිරිස මිලියන 5 ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් දේශපාලනික ස්ථාවරය යනු කුමක්ද එසේනම්? දේශපාලනික ස්ථාවරභාවය යනු විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණයේ යන ත්‍රිත්වයෙහි සමබර ක්‍රියාකාරීත්වය අපට දේශපාලනික ස්ථාවරභාවය වශයෙන් සරලව අර්ථකථනය කරන්න හැකියාව ලැබෙනවා. දේශපාලනික ස්ථාවරභාවය ආර්ථිකය සමග ප්‍රබල සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. මේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ සංචිත අනුපාතය 2% දක්වා පහළ දමමින් එමගින් වෙළඳපොළට අමතර රුපියල් බිලියන 113ක් මුදාහරණ ශ්‍රී ලංකා රජය එය තුලින් ද්‍රව්‍යශීලීතාවයේ පහළ යාම පාලනය කරන අතර රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව තබා ගන්නවා. අන්න ඒ තුලින් මේ දේශපාලනික ස්ථාවරභාවය තව තවත් ස්ථාවර වෙනවා. ලෝකයේ කොරෝනා වසංගතය කවදා කොතන පටන් ගත්තද කියලාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් නිර්මාණය කරගන්න බෑ. ඒගොල්ලන්ටවත් තීරණය කරන්න බැරි තත්වයකදී ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්නේ කොහොමද කියලා මුළු ලෝකෙම හොයන කාලවකවානුවකදී ඉතාලියේ කියන පරීක්ෂණ කණ්ඩායම ඔවුන්ගේ පරීක්ෂණය මෙහෙවනවා කොරෝනා වසංගතයේ සාර්ථක ව්‍යාප්ත වෙන්න බලපාන කාරණා මොනවාද කියලා අමනුම් අංකයත් එක්ක ඔබට පැහැදිලි වේවි. ඒ කාරණාවලදී කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වීමට බලපාන කාරණා විදියට ඔවුන් අංක 1 මූලික සෞඛ්‍ය පහසුකම, 2 සත්කාරක හැසිරීම, සම්බන්ධතා, සමාජ දුරස්ථභාවය, වයස, වායු උෂ්ණත්වය, ජනඝනත්වය, වායුගෝලීය සාධක, වාතාශ්‍රය මේ වගේ
කරුණු කාරණා 11ක් එක්ක ඔවුන් පැහැදිලි කරනවා කොරෝනා වසංගතය ලෝකයේ ඇතුලේ ව්‍යාප්ත වෙන්න හේතුන් මේවා කියලා. එතකොට යම් කිසි දෙයක් ඒ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙද්දී ඔවුන්ට බාරයක් තියෙනවා මේ හේතුන් මැඩපවත්වන්න. ඒත් එක්කම කරුවේතුනි විවාදය අපෙන් ප්‍රශ්න කරනවා කොරෝනා වසංගතය මේ ලෝකෙටම සංකීර්ණ ගැටලුවක් වෙලා තියෙන කොරෝනා වසංගතයට මුහුණ දෙන්න වඩා වැදගත් සාධකය මොකක්ද කියලා. එතකොට හැමදාම ගෙන සාම්ප්‍රදායික දේශපාලනය හැමදාම හැම තැනටම ඔබ්බන සාම්ප්‍රදායික දේශපාලනයට එහා ගිහිල්ලා අර ව්‍යාප්තියට සාපේක්ෂව ව්‍යාප්තියේ කරුණු හතරට සාපේක්ෂව ලෝකයේ මුහුණ දීලා ඉන්න ගැටලුවට සාපේක්ෂව ලෝකයේ සාර්ථක කරගත්ත රටවල් වලට සාපේක්ෂව එතනදී කොරෝනා වසංගතයට වෛරසයටම ආවේනික වූ විශේෂිත වූ ඒ ප්‍රශ්නයට විශේෂීකරණය වුණු සාධකයක් විවාදෙන් අපිට අහනවා මුහුණ දෙන්න පුළුවන් සාර්ථකම වඩා සාර්ථකම සාධකය මොකක්ද කියලා. ඩොක්ටර් පෙට් ෆේස් ටු ෆේස් දෙවන හා තෙවන කතිකයන්ගේ කතාවට පෙර තම සමාන්තර ප්‍රතිවාදී කතිකයාට තත්පර 15ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාව හිමි වේ. යම්කිසි සාධකයක් වැදගත්ම සාධකය වෙනවා නම් ඒ සාධකය අනිවාර්යයෙන්ම ක්‍රියාකාරී සාධකයක් වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රබල සාධකයක් වෙන්න ඕනේ. ඔබතුමාලා අපි දේශපාලන ස්ථාවරභාවයේ ක්‍රියාකාරී සාධකයක් වෙන්නේ නැහැ කියලයි ප්‍රබලකාරයක් ඉෂ්ට කරන්නේ නැහැ කියලයි පෙන්වුවත් ඔබතුමාලා එකග වෙනවද? දේශපාලන ස්ථාවරභාවය කොරෝනා සාර්ථක කරගන්න වැදගත් වෙන්නේ නැහැ කියලා. අවසරයි ශාන්තුරුන්ගේ දෙවන්නාට ගොඩ නගන්නට ශාන්තුරුන්ගේ පදනම කුමද්ද ප්‍රස්තුතය කොරෝනා වසංගතයට සාර්ථක මුහුණ දීමට වඩාත් වැදගත් වන්නේ දේශපාලන ස්ථාවරභාවයයි. කොරෝනා වසංගතය අපි පිළිලේ පළමුවෙන් අපවසු ආකාරයට කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක්. ඒ මේ වෙනුවට රටවල් 213ක සහ ස්වයං පාලන රාජ්‍ය 213ක අධික ප්‍රමාණයක බිලිගෙන අවසానයි. ඒ වගේම සාමාන්‍ය කොරෝනා රෝගීන් 80%කට වඩා රෝග ලක්ෂණ පෙන්වන හැකියාව ඉතාමත් අඩු වන අතර ඔවුන් වාහකයන් ලෙස බොහෝ විට සමාජයේ ක්‍රියාත්මක වෙනවා. නවතම සොයා ගැනීම අනුව රුධිර ගණවල අනුවත් කොරෝනා රෝගය ව්‍යාප්ත වීම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඕකාණ්ඩේ රුධිර ගණයක් තියෙන පුද්ගලයන්ගේ කොරෝනා ව්‍යාප්තිය අඩු මට්ටමක පවතිනවා. ඒ වගේම ප්‍රතියෝජක බිලේ පළමුවෙනි පවසනවා කොරෝනා රෝගය පටන් ගත්තේ කොහොමද කවදද කියලා නැහැ කියලා. ඒක තමයි අපේ යෝජක බිලේ පළමුවෙන්න පැහැදිලිවම පැවසුවේ South China Morning Post කියන සංගරාවේ ඒ පිළිබඳ සඳහන් වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ ප්‍රතියෝජක බිලේ දෙවැන්නි මගේ ප්‍රශ්නයක් විමසනවා දේශපාලන ස්ථාවරභාවය වැදගත් වෙන්නේ නැහැ කියලා. දේශපාලන ස්ථාවරභාවයක් තියෙන මොනාකෝ කියන රාජ්‍යයේ රෝගීන් 102යි, සුවූ සංඛ්‍යාව 95යි, මරණ 4යි. ඒ වගේම ග්‍රීන්ලන්තය දේශපාලන ස්ථාවරභාවයකින් යුක්ත ග්‍රීන්ලන්තයේ සුවූ සංඛ්‍යාව 13යි, රෝගීන් 13යි, මරණ 0යි. ඒ වගේම වියට්නාමයේ රෝගීන් 352යි, සුවූ සංඛ්‍යාව 329යි, කොරෝනා රෝගීන් සංඛ්‍යාව 0යි. ඒ දේශපාලනික ස්ථාවරභාවයක් තියෙන රටවල්. ඒ වගේම දේශපාලනික අස්ථාවරභාවයෙන් යුක්ත රටක් වෙන නේපාලයේ රෝගීන් සංඛ්‍යාව 10728යි. ඒ වගේම සුවූ සංඛ්‍යාව 1338යි. ඒ වගේම මරණ සංඛ්‍යාව 24යි. ඒ වගේම සෝමාලියාව ගත්තොත් සෝමාලියාවේ 2883යි. 837යි සුවූ සංඛ්‍යාව, මරණ 90යි. ඒ වගේම දේශපාලනික අස්ථාවරභාවය නිසා සිවිල් අර්බුද ඇති වෙනවා, දමනය ඉහළ යනවා. අල් ජසීරා වෙබ් පිටුවේ පවසන ආකාරයට සෝමාලියාවේ ජනගහනය මිලියන 15.8යි. නමුත් කොරෝනා සඳහා ප්‍රතිකාර කිරීමට ඇත්තේ 1 රෝහලක් පමණි. ඒට හේතුව දේශපාලනයේ ඇති අස්ථාවරභාවය නොවේද? වියතුනේ යෝජක පිළේ ප්‍රශ්නීය බවට පත් වුණේ සෝමාලියාව. සෝමාලියාව කියලා කියන්නේ දේශපාලනික වශයෙන් අස්ථාවරභාවයක පත් වෙච්ච රටක්. ඒක ඔබ අප කවුරුත් දන්නවා. ඒක පැහැදිලි කරලා තියෙනවා ලෝක බැංකුවේ
මේ වාර්තායක පැහැදිලි වෙනවා සෝමාලියාව කියන්නේ දේශපාලනික වශයෙන් අස්ථාවර රටක් කියලා. හැබැයි එයාලා කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. කොහොමද? දේශපාලනික වශයෙන් අස්ථාවර රටක් වෙලා තිබුණත් ඔවුන්ගේ හමුදාවේ ක්‍රියාකාරීත්වය ලැබුණා ඔය කියන මේ කොරෝනා වසංගතය පාලනය කරන්න. ඒ නිසා කොරෝනා වසංගතය පාලනය කරා. ඒ කියන ජනතාවගේ සහය ජනතාවගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ට ලැබුණා. ඒ එකම හැරෙන්නම් කරුණු කාරණා දිහාවට. වියතුනේ ලෝක බැංකුව වාර්තාවලට අනුව රුවන්ඩාවයි ඇමරිකාවයි කියන රටවල් දෙකම දේශපාලනික වශයෙන් ස්ථාවරභාවයකට පත් වෙලා තියෙන රටවල් ටික. ඒක පැහැදිලි කරලා දෙනවා ලෝක බැංකුවේ වාර්තාවෙන්. එතකොට ආසාදිත ලයිස්තුවේ රුවන්ඩාව 136ක් ආසාදිත ලයිස්තුවේ 136 වෙනි තැන තමයි ඉන්නේ. ඇමරිකාවේ ඒක බලද්දි ආසාදිත ලයිස්තුවේ පළවෙනි තැන ඉන්නවා. මේකට හේතුව මොකක්ද? කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න ඇමරිකාවට බැරි වෙලා තියෙනවා. හැබැයි රුවන්ඩාවට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඇමරිකාවට බැරි වුණාට පුළුවන් වුණාට මේ රටවල් දෙකේම දේශපාලන ස්ථාවර වෙලා තිබුණා. එහෙනම් ප්‍රබලම වැදගත් කාර්යයක් ඉෂ්ට කළේ මොකක්ද? භාවය සෞඛ්‍ය නිලධාරීන් ගාව තිබුණු ගුණාත්මක භාවය වගේම සතුව තිබුණු ක්‍රියාකාරීත්වය නිසා තමයි මෙයා රුවන්ඩාවට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණේ. දේශපාලන ස්ථාවරතාවයේ විතරක් කියලා ඔය කියන ජනක්‍රියාකලාපයේ හොඳ නැති වෙච්ච හා සෞඛ්‍ය අංශයේ දායකත්වයේ නැතුව රට කොරෝනා වසංගතයෙන් සාර්ථකව මුහුණ දුන්න රටවල් පහක් මට මේ විවාදයට ගෙනල්ලා පෙන්නන්න. අවසරයි ශාන්තුරුන්ගේ තෙවන්නට ගොඩ වදින්නට සමස්තවද මස්තකයට. ප්‍රස්තුතය කොරෝනා වෛරසයට සාර්ථක මුහුණදීමට වඩා වැදගත් වන්නේ දේශපාලන ස්ථාවරභාවය. ඉතින් ගරු විදුනි ඒ අපේ පළමු වන්න හදවන්න මුදින්ම ඔබට හඳුන්වන්නදී මම වෙන්න ප්‍රතියෝජකයේ දෙවන්න පැවසුවා සෝමාලියාව දේශපාලන අස්ථාවර කියලා ඔබ කොහොමද කියන්නේ කියලා. සෝමාලියාවේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙනවා. ලෝකේ දේශපාලන අස්ථාවර රටවල් අතර සෝමාලියාව ඉන්නේ 10 වෙනි ස්ථානයේ. සෝමාලියාවේ කොරාසිතන සංඛ්‍යාවත් 2883ක්. එහි 837ක් පමණයි මේ සුවල බල දින්නේ. 90කට අධි සංඛ්‍යාව මේ ගොස් තිබෙනවා. ඉතින් සෝමාලියාවේ කොරෝනා සංගතය සාර්ථකව පාලනය කළා නෑ නේද? ඒ වගේම මගෙන් ප්‍රශ්නයක් අහනවා ප්‍රතියෝජකයට වෙන්න රටවල් පහක් පාසන්න කියලා සෞඛ්‍ය අංශ හා දේශපාලන ස්ථාවර නොමැතිව කොරෝනා පාලනය දේශපාලන ස්ථාවරයේ සහිත කොරෝනා පාලනය නොකරපු මම ගන්න යේමනය ඇෆ්ගනිස්තානය බංගලාදේශය පාකිස්තාන වැනි රටවල් දේශපාලන ස්ථාවරත්වයක් තිබ්බේ නැහැ. ඒ කොරෝනා හරියට පාලනය කරලා නැහැ. ඉතින් ගරු විදුනි ඔව් ඒ ආසන ප්‍රශ්නයට මේ නෙවෙයි පිළිතුර දේශපාලන ස්ථාවරභාවය තියෙන රටක් ලෙස ගත්තොත් නවසීලන්තය දේශපාලන ස්ථාවරත්වය 1.5යි. මේ ලෝකෙම දෙවෙනිට හොඳම දේශපාලන ස්ථාවරත්වය. මහාන කැමති ඇමරිකාව උගත් මිනිස්සු ඉන්න රාජ්‍යයක්. එහි ආකාර උසස්. නමුත් ඇමරිකාවේ දේශපාලන ස්ථාවරත්වය නොමැති නිසා නේද කොරෝනා පාලනය කිරීම නොහැකුනේ. ඇයි ඇමරිකාවේ කොරෝනා දරුණු සියාක් ගන්නේ? දේශපාලන ස්ථාවරය නොමැති නිසා නේද? මුලින්ම එන්නේ කොරියාව දිහාට. ආදරණීය වියතුනේ BBC පුවත් සේවයට අනුව රටේ ජනාධිපතිතුමා මූන් ජේ මැතිතුමා කියනවා ඒ රට ඇතුලේ ජනතාවගේ ක්‍රියාකලාපය නිසා තමයි තමන්ගේ රටේ දේශපාලන ස්ථාවරත්වය කොච්චර වුණත් කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් උනේ කියලා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඔය කියනා වූ රට ඇතුලේ තියෙන සෞඛ්‍ය අංශයේ ක්‍රියාකලාපය ඒකත් එක්කයි ඔය කියන රට සාර්ථකව මුහුණ දෙන්නේ. ඊළඟට උත්තර දෙන්නේ බ්‍රසීලයට. ඔව් බ්‍රසීලය වැඩි වෙලා තියෙනවා. ඇයි වැඩි වෙලා තින්නේ? අයියේ දේශපාලනික ස්ථාවරත්වය නැති නිසා නෙවෙයි ඒක වැඩි වෙලා තින්නේ. අයියේ පොඩ්ඩක් හිතලා බලන්න. අයියලා හොයලා බලුවද බ්‍රසීලය ඔය කියනා වූ රටේදී මූල්‍ය ශක්තිය ශ්‍රම ශක්තිය කියන දෙකම ලබා දීලා කොරෝනා වසංගතයට උත්තරයක් විදියට වැන්ටිලේටර් කියන යන්ත්‍රය හදන්න කියලා සෞඛ්‍ය අංශයට සෞඛ්‍ය දැනුම හා සෞඛ්‍ය ප්‍රමිතිය ලබා දෙන්න කියනවා. හැබැයි ඒ සෞඛ්‍ය අංශය ඒක ප්‍රතික්ෂේප කරනවත් එක්ක ඒ රටේ ජනතාවට ඒ යන්ත්‍රය නැතුව යනවා. අන්න එතනදී රටේ සෞඛ්‍ය අංශය කොච්චර තමන්ගේ රජයෙන් දායකත්වයේ දක්වුවත් තමන්ගේ රටේ ඔය කියනා වූ සෞඛ්‍ය අංශය ඔය කියනා වූ තැනේදී
කාර්යභාරය තමන්ගේ නිසි කාර්යභාරය ඉෂ්ට කරන්න නැති නැන්දී අපිට කියන්න පුළුවන් අන්න එතනදී බ්‍රසීලයේ වැටෙනවා මලගමක් බවට පත් වෙනවා එතන එහාට ගිහිල්ලා මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා දැන් මට කියන්නකෝ ඔතන වැදගත්ම කාරණේ වෙන්නේ දේශපාලනික ස්ථාවරභාවයද නැත්නම් ජන ක්‍රියාකලාපය හා සෞඛ්‍ය අංශයේ සුසංයෝගයද කියන එක. ඔය දෙකම තියෙන තැන තමයි ඔය දෙකම නැති වෙච්ච තැන තමයි බ්‍රසීලය කඩාගෙන වැටුනේ. අද වෙද්දි මලගමක් බවට පත් වෙලා තින්නේ. ඩයලොග් මාස්ටර් බ්ලාස්ටර් කණ්ඩායමේ සිව්වන කතිකයාට අදහස් දැක්වීම සඳහා මිනිත්තු 4ක කාලයක් හිමිවන අතර ඔහුගේ අවස්ථාවට පෙර ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තත්පර 15ක කාලයක් ප්‍රතිවාදී පිළේ ඕනෑම කතිකයෙකුට හිමි වේ. මට වඩා පැහැදිලි උත්තරයක් ඕනේ. දේශපාලන ස්ථාවරභාවය තමයි වඩා වැඩි දායකත්වයක් දක්වන්නේ ජනතාව හා සෞඛ්‍ය අංශයේ සුසංයෝගයට වඩා වැඩි දායකත්වයක් දක්වන්නේ දේශපාලන ස්ථාවරභාවය කියලා. කොරෝනා වසංගතයට සාර්ථක මුහුණ දීමට වඩා දේශපාලන ස්ථාවරතාවයයි මම මේ පාඩය වැටත් ගොයමත් කියන්නේ අපි වපුරන්නේ යන්නේ දේශපාලන ස්ථාවර කියන්නේ රටේ පාලනය කරන වාස්තවවාදී තමතරවා කියන්නේ මම උදාහරණයක් දෙන්නම් දේශපාලන ස්ථාවරභාවය නැතුව කොහොමද ඇමරිකාව කොරෝනා වසංගතයට මුහුණ දුන්නේ කියලා ඇත්තටම 2017 අගභාගදී ඒ කියන්නේ 2018 වෙන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඇමරිකාවේ කොරෝනා රෝගී මිලියන 4.4 ඒ වගේම නව අන්තර්ජාලයේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතන විරෝධතා මේ කොරෝනා වසංගතය නිසා තමයි මේ කොරෝනා වසංගතය පාලනය කරන්න බැරිුනේ මේ ඇමරිකාවේ දේශපාලන ස්ථාවරභාවය නැතිඳා ඒ වගේම කියන්න ආසයි දේශපාලන ස්ථාවරභාවය ශක්තිමත් තියෙන නවසීලන්තයේ එතකොට නවසීලන්තයේ රෝගීන් ගන්න 1176ක් වෙති සුව වූ ප්‍රමාණය 1034ක් වෙනවා. එතකොට නවසීලන්තයේ මියගේ සංඛ්‍යාව දෙයක් වෙනවා. හරි මම පැමිණෙන්නම් ප්‍රතියෝජකයන්ගේ ප්‍රශ්න වලට. සෞඛ්‍යාංශ ක්‍රියා කරවීමට දේශපාලන ස්ථාවරන්තය අවශ්‍ය නැලු. සෞඛ්‍යාංශ ක්‍රියාත්මක කිරීමට දේශපාලන ස්ථාවරතාවය අවශ්‍ය නැත්නම් සෞඛ්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ රටේ ඉන්න මිනිසුන්. හරි මිනිසුන් ක්‍රියාත්මක කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය කියන මේ දේවල් තුනම මේ ඔක්කොම පාලනය කරන්නේ දේශපාලනය නේද? අන්න එතකොට මෙවැනි ගෝලීය වසංගතයේ සෞඛ්‍යාංශ පාලනයට දේශපාලනය ස්ථාවරභාවය අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒක ඔබතුමියන්ලා කොහොමද පැහැදිලි කරන්නේ? කරුවියතුනි විවාදේ පටන් ගත්තෙම මේ හැමතැනටම දේශපාලනය ඔබන්න එපා කියලා අපි කිව්වා. දේශපාලනය ආයත් වෙන සමහර සාධක තියෙනවා. හැබැයි යුද්ධයටත් දේශපාලනය, ආර්ථිකයටත් දේශපාලනය, සමාජ ප්‍රශ්න වලටත් දේශපාලනය කියන්න එපා කියලා කිව්වා. ඒකට හේතුවක් තියෙනවා කරු බුද්ධිමුතුනේ. කොරෝනා වසංගතය කියන්නේ මීට පෙර ඇති වුණ අවස්ථාවක් නෙවෙයි. කොරෝනා වසංගතය කියන්නේ ලෝකේ පළවෙනි වතාවට මුහුණ දෙන අවස්ථාවක්. එතකොට ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවකට උත්තර දෙන්න හැමදාම දාන වලේ දාන්න එපා. දේශපාලන ස්ථාවරත්වය කියලා. දේශපාලන ස්ථාවරත්වයට වඩා ශක්තිතාවයක් මේ කොරෝනා වසංගතය ඇතුළේදී සෞඛ්‍යාංශ වලට සහ ජනතා ක්‍රියාකලාපයට කරන්න පුළුවන් කිව්වයි රුවිතුනේ. අපි ගෙනල්ලා පෙන්නුවා බ්‍රසීලය වගේ රාජ්‍යයන් ඇතුලේ රාජ්‍ය ස්ථාවර වල නියෝග කරද්දී රාජ්‍යාංශ කාර්යක්ෂම නොවන තැනදී කඩාගෙන වැටුණා. ඊළඟට කරු බුද්ධිමුතුනේ දැන් ඇහුවා දේශපාලනය පාලනය කරන්නේ සෞඛ්‍ය නෙවෙයිද කියලා. කරු බුද්ධිමුතුනේ සරල උදාහරණයක් දෙන්න තියෙන්නේ ලංකාව. කරු බුද්ධිමුතුනේ ලංකාව තුලේ දේශපාලන ස්ථාවරභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අද වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියනවා දෙඩු 28යි ඉන්නේ රට වහන්න ඕනේ නැහැ. රට වහන්න ඕනේ නැහැ. ඒ නිසා අපි මේක කොහොම හරි පාලනය කරගමු කියලා. හැබැයි කරු බුද්ධිමුතුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එතනින් එහාට ගිහිලා සෞඛ්‍ය අංශ ටික ඕකට පුරවකතන ගෙනල්ලා ඊට පස්සේ බලපෑම් කරනවා නෑ රට වහන්න. මේ විදියට ආසාදිතියෝ දෙගුණ වෙලා ගියාම ඒක අපි කියනවා පැටර්න් ද කර්ව් කියන මට්ටමට අපේ ලංකාව ගෙනාව නැත්තම් කරු බුද්ධිමුතුනේ අපේ සෞඛ්‍ය පද්ධතියට මේක පාලනය කරගන්න බෑ කියලා. එකී කාරණාව මත තමයි අදදී දේශපාලනයේ ස්ථාවරත්වයේ තීරණ ගන්නේ. එතකොට මට කියන්නකෝ දේශපාලන ස්ථාවරත්වයේ මතද ලංකාවේ වහන්නේ. එතකොට සෞඛ්‍යාංශ නියාමනය කරලා තියෙන දේශපාලන ස්ථාවරද?
නෑ ගරු බුද්ධිමතුනේ දේශපාලන ස්ථාවරභාවය මෙහෙවලා තින්නේ සෞඛ්‍යාංශ. එතකොට වඩා වැඩි සාධකේ නම් ක්‍රියාකාරී බලපෑමක් එල්ල කරන්න ඕනේ කියලා කිව්වා. සෞඛ්‍යාංශ ක්‍රියාකාරී බලපෑමක් පැහැදිලිවම ලංකාව තුළ ඇති කරලා තිනවා. ඩෑම ෆයිනල් බැටල් තම මතය සනාථ කොට විවාදය අවසන් කරමින් අදහස් දැක්වීම සඳහා දෙපිලේම නායකයින් හට මිනිත්තු 4ක කාලයක් මෙම වටයේදී හිමි වේ. ගරු වියතුනි මම පදනමේදී මතකද ගෙනාවා හැම කාරණේටම දේශපාලනය ගාවද්දී මට හිතුණා මේගොල්ලෝ මේ කාරණාවටත් දේශපාලනය ගාවයි කියලා. ඒක තමයි පදනමේදී විශේෂ කළා කිව්වේ කොරෝනා කියන වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න. ඒකට විශේෂීකරණය වෙච්ච සාධකයක් ඕනේ කියලා. ඌ ආදරණීය වියතුනි ඕනම තැනකදී දේශපාලනය ඕනේ. ජනතාව පාලනය කරන්නේ දේශපාලනය. හරි පැහැදිලි. හැබැයි ගරු වියතුනි ඔබ දැක්ක ඉතාලිය ඇතුලේ දේශපාලනය කියන සාධකය අවශ්‍ය වුණා කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න. ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරා. හැබැයි ජනතාව එකඟුණාද මේ දේවල් වලට? ජනතාව එකඟුන්නේ නැහැ. අන්න ජනතාව එකඟුන්නේ නැති තැනදී ඉතාලියට සිද්ධ වෙනවා කඩාගෙන වැටෙන්නේ. ඇමරිකාව ඇතුලේ මිනිස්සුන්ට කියනවා ලොක්ඩවුන් වෙලා තමන්ගේ ගෙදර ඇතුළට වෙලා ඉන්න කියලා. හැබැයි ඇමරිකාවේ ජනතාව ඒක කරාද ගරු වියතුනි? ඇමරිකාවේ සෞඛ්‍යාංශ ටික ඇමරිකාවෙන් කියද්දි හරියට නිරත වෙන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ කටයුතු වලට හරියට නිරත වෙන්න කියද්දී නර්ස්ලා ගෙදර ගියා ආදරණීය වියතුනි. ජනතාව පාරට බැස්සා තමන්ට නිදහස ඕනේ කිව්වා. ගරු වියතුනි දේශපාලනය කොච්චර දේවල් කරත් වැඩක් නැහැ. මතක තියාගන්න. කොරෝනා වසංගතයට සාපේක්ෂව තීරණාත්මක වෙන්නේ ජනතාවගේ සහභාගීත්වය සෞඛ්‍යාංශයේ සුසංයෝගය. ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. දැන් මෙතුමන්ලට අනුව සෝමාලියාව සාර්ථකව මුහුණ දීලා නැතුව ඇති. හැබැයි අපි ගෙනල්ලා තියෙනවා දත්ත වාර්තාවක්. කොරෝනා වෛරස් එකත් එක්ක සෝමාලියාව සාර්ථක ලෙස ඔය කියන වසංගතයට මුහුණ දුන්නා කියලා. හැබැයි ඔබත් මමත් දන්නවා අපි ගෙනල්ලා තියෙන ලෝක බැංකු වාර්තාවට අනුව දත්ත වාර්තා සෝමාලියාව ඇතුලේ අස්ථාවර දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සෝමාලියාව කියන රාජ්‍ය ඔය කියන කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙනවා. දැන් මේගොල්ලන්ගේ වඩාම වැදගත් සාධකේ නැතුව ඒගොල්ලෝ සාර්ථකව මුහුණ දෙනවා. ගරු වියතුනේ නෑ වැරදි. දේශපාලන ස්ථාවරභාවය එපාම කියලා කිව්වේ නෑ. සමහරක් තැන්වලදී දේශපාලන ස්ථාවරභාවය උදව් වෙන්න පුළුවන්. විවාදය අහන්නේ වඩා වැදගත් කාරණාව කියලා. ඔබලා කිව්ව හැම කාරණාවක් ඇතුළෙම ජනතා සහභාගීත්වයේ සෞඛ්‍යාංශයේ සුසංයෝගය තිබ්බා. උදාහරණයක් විදිහට මොනෝකෝ රාජ්‍ය ජනගණත්වය අතින් කුඩා රාජ්‍යයක්. ලෝකේ කුඩාම රාජ්‍යයක්. ජනතාව අඩුවෙන් ඉන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයක් එක්ක ජනතා සහභාගීත්වය ලබා ගන්න ලේසි. ජනතාව පාලනය කරන්න ලේසි. ඔන්න ජනතාවයි සෞඛ්‍යාංශය සම්බන්ධ වෙනවා මොනෝකෝ රාජ්‍යයට. නවසීලන්ත ඇතුලේ රාජ්‍ය ගේන ක්‍රියාමාර්ග ටිකට නවසීලන්ත මිනිස්සු ටික උදව් කරේ නැද්ද? නවසීලන්ත සෞඛ්‍ය සේවය කාර්යක්ෂම වැඩ කරේ නැද්ද? වැඩ කරා ගරු වියතුනි. ඊළඟට මේ තුමන්ලා කියනවා ඇමරිකාව කියන්නේ අස්ථාවර රටක්ලු. මොන දිහිලුවක්ද විවාදය ඇතුලේ? ප්‍රධාන ස්ථාවර රටක් ගරු වියතුනි. ඔබලා මම කටවචනින් නෙමෙයි කියන්නේ ලෝක බැංකු වාර්තාව. අපි එවල තියෙන දත්ත වාර්තාවත් එක්ක බලන්න. ඇමරිකාව කියන්නේ ලෝකයේ තුල ස්ථාවර රටක්. හැබැයි ඇමරිකාවට බැරි වෙනවා කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න. ඇයි බැරි වෙන්නේ ගරු වියතුනි? ජනතාවගේ සහභාගීත්වයයි සෞඛ්‍ය අංශයේ සුසංයෝගයයි නංගිලා අපේ දෙවන්න තුන්වෙන්න කරුණු කාරණාත් එක්ක ගෙන අවසරයි ගරු විද්වතුනේ මොවුන් පවසනවා සෞඛ්‍යාංශ වලට ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය වැනි දේවල් වලට මේ කියන්නා වූ දේශපාලනික ස්ථාවරභාවය නැත්නම් ඔවුන් හරියාකාරයෙන් පාලනය කරන්නේ කොහොමද? ඒ වගේම නවසීලන්තේ මොනවා කියන රාජ්‍යයන් ඔවුන්ගේ දේශපාලන ස්ථාවරභාවය උපරිම අයුරින් තියෙනවා. ඒ වගේම අන්න ඒ නිසා ඔවුන් රටේ දේශපාලනයේ ස්ථාවරභාවය උපරිම නිසා ඔවුන් සෞඛ්‍යාංශ හරියාකාරයෙන් පාලනය කරනවා. අන්න ඒක නිසා ඔවුන් මේ කොරෝනා වසංගතය මර්ධනය කරනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රතිපාදන ලබා දෙන්නේ රටවල් වල ආර්ථිකය තුලින්. රටවල් වල දේශපාලන ස්ථාවරභාවය හරියාකාරයෙන් ස්ථාවරව තිබෙන්නේ නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ ලබා දෙන ප්‍රතිපාදන ලබා දෙන්න බැරි වෙනවා. අන්න ඒ වගේම දැන් ඔබ ප්‍රතියෝජක කණ්ඩායමේ දෙවැනිව පවසනවා දේශපාලනික ස්ථාවරභාවය අවශ්‍යම නැහැ කියලා. දේශපාලනික ස්ථාවරභාවය අවශ්‍ය නැත්නම් අපි කලින් කිව්වා කොහොමද PCR පරීක්ෂණ වලට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ? කොහොමද මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට අවශ්‍ය ඒ ප්‍රතිපද ලබා දෙන්නේ? අන්න ඒකයි අපි කියන්නේ දේශපාලනික ස්ථාවරභාවය වැදගත් වෙනවා කියලා. මෙවැනි ගෝලීය වසංගතයකදී. ඒ වගේම
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ වැනි අන්න ඒ දේවල් දේශපාලනය තුලින් නේද ක්‍රියාමාර්ග අරගෙන ඔවුන්ගේ උපදෙස් අරගෙන කටයුතු කරන්නේ. දේශපාලනික ස්ථාවරභාවය අන්න ඒකයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක්. ඒ තුලින් ජනාධිපතිතුමාට නිෂේධාත්මක බලයක් හිමි වෙනවා. ඔහුට අවශ්‍ය දේවල් සිදු කරන්න. අන්න ඒ වගේම සෞඛ්‍යාංශ කොච්චර කිව්වත් ජනාධිපතිතුමා ඇඳිරි නීතිය රටට පැනෙව්වේ නැත්නම් කොහොමද රටේ මිනිස්සු ගෙවල් වලට එලා ඉන්නේ? ජනාධිපතිතුමා ඇඳිරි නීතිය පනවනවා නේද? අන්න ඒක නිසායි මේ ඇඳිරි නීතිය පැනවීම කියන කාර්යයෙන් සිදු කරන්න දේශපාලනික ස්ථාවරභාවය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙවැනි ඔබතුමින්ලා සිව්වන්නත් කියනවා ලොක්ඩවුන් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ දෙන උපදේශ මත කියලා. ඒ උපදේශ ලබා දුන්නට ජනාධිපතිතුමා එනම් දේශපාලන ස්ථාවරයක් නැතුව දේශපාලනයේ ක්‍රියාකාරී නැත්තම් කොහොමද රට වසාදමන්නේ? අන්න ඒ වගේම ඔබතුමින්ලා පිළිගන්නවා මේ දේශපාලන ස්ථාවරභාවය මෙවැනි ගෝලීය වසංගතයේදී අවශ්‍ය වෙනවා කියලා. අන්න ඒක නිසායි අපේ දෙවැන්නත් තෙවැන්නත් සිව්වැන්නත් හරියාකාරයෙන් ඔබතුමින්ලාට හරියාකාරයෙන් පැහැදිලි කරලා ගරු බුද්ධිමතුනේ අන්න එයයි අපි කියන්නේ දේශපාලනික ස්ථාවරභාවය මෙවැනි ගෝලීය වසංගතයේදී රට තුලත් රටවල් වලින් පිටතත් මේ දේශපාලනීය ස්ථාවරභාවය අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒක නිසා අපේ ගෙනා පදනම දේශපාලන ස්ථාවරභාවය මෙවැනි වසංගතය තුළදී මෙවැනි ගෝලීය වසංගතය තුළදී අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. අන්න ඒ නිසා මේ නවසීලන්තයේ මොනාකෝ වැනි රාජ්‍යයන් දේශපාලන ස්ථාවරභාවය හරියාකාරව පවත්වා ගැනීම ඔවුන් මේ කොරෝනා වසංගතය සාර්ථකව මුහුණ දෙනවා. ඒ වගේම ඇමරිකාව බ්‍රසීලය වැනි රජයන් තුළ මේ ගැන දේශපාලනයේ අස්ථිරභාවයක් තියෙනවා. අන්න ඒක නිසායි මේ වන විටත් ඔවුන්ගේ කොරෝනා ආසාදීන් ගන්න ඉහළ යන්නේ. අපේ දෙවැන්න තෙවැන්න සිව්වැන්නත් මම ප්‍රථමයෙන්ුත් ඉදිරිපත් කරගන්නු තව තවත් තහවුරු කරමින් මම මගේ කතාව නිමා කරනවා. ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන මුළු දවස පුරාවට ඔෆිස් සහ ඉගෙනුම් වැඩ සඳහා any time data package Zoom, Google, Microsoft, YouTube අධ්‍යාපනික ඇප් සහ වෙබ් භාවිතයන් සඳහා සුවිශේෂී ගාස්තු සමග GB 35ක් රුපියල් 495යි GB 80ක් රුපියල් 995යි ඔබත් අදම ඇක්ටිවේට් කරගන්න. සුපිරි අධිවේගී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමග අදම ඔබේ නිවසත් බලකන්වන්න. ඩයලොග් අනාගතය අදයි. ධර්මාලෝක විද්‍යාලයටත් බෙහෙවින්ම ස්තුතියි මේ වගේ තරඟාවලියක් සංවිධානය කිරීම පිළිබඳව සහ අපිව මේ වගේ තරඟාවලියකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව මාතෘකාව ගැන කතා කරද්දී මුලින්ම කණ්ඩායම් දෙකම මොනතරම් දුරට තමන්ගේ මාතෘකාව තමන්ට වාසි වෙන විදිහට නිර්වචනය කරගත්තාද කියන එක මත විවාදය තීරණය වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ විවාදය සමස්ත විවාදය පුරාවටම මට තේරුණ දේ තමයි විවාදය හැප්පුණේ නැහැ. අපි සාමාන්‍යයෙන් විවාදයකදී බලාපොරොත්තු වෙනවා එහෙන් නගන ප්‍රශ්න වලට මෙහෙන් උත්තර දීලා මෙහෙන් එන පොයින්ට්ස් එහෙන් බ්‍රේක් කරයි කියලා. හැබැයි විවාදයේ අන්තිම වෙනකම් අපි දැකපු දේ තමයි විවාදය කොයිම වෙලාවකවත් හැප්පුණේ නැහැ. එහෙන් කියන පොයින්ට්ස් එක මේ පැත්තෙන් කියනවා මේ පැත්තෙන් කියන පොයින්ට්ස් එක මේ පැත්තෙන් කියනවා ප්‍රශ්න අහනවා ඒ අහන ප්‍රශ්නේ කොයිතරම් දුරට අවබෝධ කරගෙන උත්තර දුන්නාද කියන එක මට ප්‍රශ්නයක් තිබ්බා විවාදය ඇතුලේ. ඔය වගේ ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒ වගේම තමයි මේ මාතෘකාවේ දේශපාලන ස්ථාවරත්වය. මේක තමයි මම හිතන්නේ මාතෘකාවේ වැදගත්ම වචන ඛණ්ඩය. එතකොට මේ දේශපාලන ස්ථාවරත්වය යෝජක පිළ කොයිතරම් දුරට කොයිතරම් සාර්ථකව Tamanට වාසි වෙන විදිහට නිර්වචනය කරගත්තාද කියන එක මතත් විවාදය තීරණය වුණා කියලා මම හිතනවා. ඒ වගේම තමයි පොයින්ට් සම්බන්ධව කතා කරද්දී සාමාන්‍යයෙන් විවාදයක අපි මීට වඩා කරුණු කාරණා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කොරෝනා තාම ඉවර නැහැනේ. කොරෝනා වසංගතය කියලා ගත්තයින් පස්සේ දැන් ලෝකයේ ඇතුලේ කොරෝනා වල සෙකන්ඩ් වේව් එක එනවා. දෙවනි බෝම්බේ කොරෝනා වල පිපිරලා ඉවරයි. ඉතාලිය ඊට පස්සේ ඇමරිකාව ඊට පස්සේ ජපානය මේ කියන රටවල් දැන් සෙකන්ඩ් වේව් එක පටන් ගන්න අවධිය තියෙනවා. එතකොට ඒ සෙකන්ඩ් වේව් එකකටත් කොයිතරම් දුරට සාර්ථකව මුහුණ දෙන්න මේ රටවල් වල දේශපාලන ස්ථාවරත්වයට හෝ එහෙම නැත්නම් ප්‍රතියෝජනා විදිහට ගෙන ආපු සෞඛ්‍යාංශයේ ක්‍රියාකාරීත්වයට ජනතාවගේ ක්‍රියාකාරීත්වයට කොයිතරම් දුරට සාර්ථකව මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියන එක විවාදයේ ඇතුලේ ආවේ නැහැ. අයි පාරක් කියනවා විවාදයේ හැප්පුණේ නැහැ. මොකද මේ වගේ ඔන්ලයින් විවාදයක අපි දන්නවා සාමාන්‍ය සජීවී විවාදයක් වගේ නෙමෙයි කම්මැලි හිතෙනවා. පොඩ්ඩක් එහාට මෙහාට ඔළුව යන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. එතකොට කොයිතරම් දුරට විනිශ්චය මණ්ඩලය සහ අනික් විවාදකයන්ගේ ඔළුව ඕගලන් ඇතුලේ S2 කන ඕගලන්ගේ මත තියාගත්තාද තියාගන්නවාද කියන එක මේ වගේ ඔන්ලයින්
විවාදයකදී වඩාත්ම වැදගත් වෙනවා සහ ටෙක්නිකල් ඉෂුස් පිළිබඳව තව පොඩ්ඩක් දැනුවත් වුණා නම් සහ ඔයගලන්ගේ අවධානය යොමු කරා නම් හොඳයි කියලා හිතනවා. ස්තුතියි. සියලුම දෙනාටම සුබ දහවලක්. අනිත් රට එක්කෙනාටත් සුබ උදෑසනක්. මං ඉන්න රටේ තාම උදෑසනක්. පළවෙනි කාරණාව තමයි නවින් මල්ලි කිව්වා වගේ සමහර විවාද මම දැකලා තියෙනවා වචනවල එල්ලිලා තර්ක වලින් හැප්පෙන විවාද තියෙනවා. කරුණු කියන්නේ නැතුව. එතකොට මේ විවාදේ කරුණු කියනවා තර්ක වලින් හැප්පෙන්නේ නැහැ. ඒ වගේ ගැටලුවක් තමයි තිබුණේ. දෙපැත්තම කරුණු ගේනවා. නමුත් ඒ කරුණු තමන්ගේ පැත්තට අදාළ කරගන්නේ කොහොමද? තමන්ගේ අනිත් ප්‍රතිවාදියා එනකොට ඒකට කොහොමද තමන් ලොජික් එකකින් එහෙම නැත්නම් තර්කයකින් ඇටැක් කරන්න කියන එක මේ විවාදේ මම දැකපු ඉතාම දුර්වලතාවයක්. නවින් මල්ලි කියන එක 100%ක් මම එකගයි මේ විවාදේ හැප්පුණේ නැහැ. දෙපැත්තට අවශ්‍ය කරුණු කිව්වා. ඒ අවශ්‍ය කරුණු වලට ඒගොල්ලෝ උදාහරණ කිව්වා. නමුත් අර හැප්පීමක් නැහැ. මොකද හැප්පීම කියන එක එන්න ඕගොල්ලෝ දේශපාලනය කියන එකවත් Tamanට වාසි වෙන විදිහට නිර්වචනය කරගත්තේ නැහැ. වසංගතය කියන එක Tamanට වාසි වෙන විදිහට නිර්වචනය කරගත්තේ නැහැ. ඉතින් ඒක පිළිබඳව මම වැඩි විස්තරයක් කියන්න ඕනේ. නවින් මල්ලි ඒක පැහැදිලි කරපු නිසා අනිත් කාරණාව තමයි ඕගොල්ලෝ අර මේ තාක්ෂණය පිළිබඳව මේ ආකෘතිය පිළිබඳව අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට මට පේනවා chat box එකේම ඕගොල්ලෝ details දානවා. ඒක ඉතාම හොඳ ක්‍රියාවක්. ඕගොල්ලෝ ඊළඟ වටවලට යනකොටත් ඒක කරන්න. මොකද ඕගොල්ලෝ කියන කරුණු නිකන් කියන්නම් වාලේ කියනවට වඩා මොකක් හරි මූලාශ්‍රයක් එක තහවුරු කරන එක වඩා හොඳයි. මොකද මේ මූලාශ්‍ර අපිත් පරිශීලනය කරලා තියෙනවා. එතකොට අපිට ඒක නිර්වද්‍යතාවය දැනගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේක මේ පොදුවේ කියන්න ඕන කාරණාවක්. සියලුම කතිකයන් තම තමන්ගේ වගකීම් අඳුරගෙන කතා කරනවා නම් හොඳයි. මොකද කණ්ඩායම් ናයකයා දෙපළ අතහැරියාට පස්සේ පසුපෙළ ඉන්න දෙවෙනියා සහ තුන්වෙනියා සහ හතරවෙනියා කියන කතිකයන්ගෙන් තමන් කණ්ඩායමට ඉටු විය යුතු යුතුකම් මොනවාද කියන එක ඊට වඩා අවධානයෙන් සිටිය යුතුයි. මොකද හතරවෙනි කතිකයා සහ තුන්වෙනි කතිකයාගෙන් අපි බලාපොරොත්තු වෙන කරුණු බෙදීමක්. නමුත් මේ විවාදේ කණ්ඩායම් දෙකේම අපි දැක්කේ නැහැ කරුණු බෙදීමක් විශාල වශයෙන් third එකේ සහ fourth එකේදී. ඊට පස්සේ second එකේදී වුණත් මොකද මේ විවාදයේදී ඕගොල්ලන්ට දීලා තියෙනවා නිර්මාණශීලීව points කියන්න කියලා ලකුණු 40ක් වෙන් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ නිකන් point එකක් උදාහරණයක් විදිහට ඇමරිකාව මෙහෙමයි කියලා කිව්වා කියන පමණින් එක නිර්මාණශීලී වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ මාතෘකාවට ඕගොල්ලන්ගේ පදනමට ඒක කොහොමද ගලපගන්නේ? ඒක කොහොමද නිර්මාණශීලීව ඕගොල්ලෝ කියන්නේ කියන එකට විශාල ලකුණු ප්‍රමාණයක් මේකේ ඕගොල්ලන්ට හිමි වෙනවා. ඉතින් ඒක පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම තාක්ෂණික අපහසුතාව තියෙනවා නම් ඒක පිළිබඳව විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලය කිව්වා වගේ ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද ඒකටත් ලකුණු 20ක් හිමි වෙනවා. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම විවාදයට එනකොට ඔයගොල්ලෝ ඊළඟ තරගයට යනකොට මේ ආකෘතිය සහ මේකේ තියෙන නීති රීති මාලාව තේරුම් ගන්න ඒකට අනුව කටයුතු කරන්න. මොකද විනිශ්චය මණ්ඩලයේ විදිහට අපිටත් යම් අවස්ථාවකදී සිද්ධ වෙනවා ඒ ආකෘතියට අනුකූලව ලකුණු දෙන්න. කණ්ඩායම් දෙකටම සුබ පතනවා. අපි බලමු විනිශ්චය. මොකද්දවා නිර්වචනය කරන්නේ. දේශපාලන ස්ථාවරත්වයේ විදිහට මොකද්දවා දකින්න කියලා මම තාම දැක්කේ නැහැ මල්ලි. ඒක ටිකක් පහුවෙනකම මට ඒක ටිකක් අඳුර ගන්න අමාරු වුණා. ඊට පස්සේ සිරිමාව විද්‍යාලයේ මල්ලි ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවා. මම දකිනවා මල්ලි විවාදයකදී හරි වැදගත් මේ වගේ ප්‍රශ්න අහන තරඟාවලියකුත් තියෙද්දි ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න කොහොමද කියලා. දැන් උදාහරණයක් විදිහට සිරිමාව විද්‍යාලයේ තුන්වැනි අහනවා ඕගොල්ලන්ගෙන් මල්ලි. හරි. දැන් දේශපාලන වශයෙන් ස්ථාවරයි භාවයක් තියෙන රටවල්නේ ඕගොල්ලෝ කියන්නේ හොඳට කරනවා කියලා. දේශපාලන වශයෙන් ස්ථාවර භාවය තියෙද්දි ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් අහනමල්ලි දේශපාලන වශයෙන් ස්ථාවර භාවය තිබ්බ නිසා හරියට මේක කරගත්ත රටවල් කියන්න සෞඛ්‍ය තත්ත්වයක් නැතුව කියලා. මොකද එතකොට මේ ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මල්ලි හරි මෙන්න අපේ විචාල්‍ය සාධකේ නා. සෞඛ්‍ය කොහේ ගියත් ඔන්න අපි දේශපාලනයෙන් ඇවිල්ලා වැඩේ හරියට කරලා කියලා. ඒකට මල්ලි ඕගොල්ලන්ගේ තුන්වෙනිය මට මතක විදිහට උත්තරයක් දෙනවා නැහැ. මේ කියන්නේ දේශපාලන වශයෙන් අස්ථාවර රටවල් පෙන්නලා ඒගොල්ලන්ට බැරි වුණා කියලා කියනවා. ඉතින් මම හිතනවා මේ උත්තරය ඇත්තටම කියන්නේ අහපු ප්‍රශ්නෙට ගැලපෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තව එකක් මම හිතනවා ඔයගොල්ලන්ගේ 4 දෙනා එකක් කියනවා නම් ඔයගොල්ලන්ට ඒක ලොකු ඉස්සරහට යද්දි මේ තරගාවලි වල උදව්වක් වෙයි කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ දෙවැන්න කියනවා සෝමාලියාව හොඳට පාලනය කරා කියලා. ආයෙ ඔයගොල්ලන්ගේ තුන්වැන්න කියනවා සෝමාලියාව දේශපාලන වශයෙන් අස්ථාවරයි කියලා. ඒතකොට දැන් මට ප්‍රශ්නයක් ඇති වෙනවා මල්ලි මොකද්ද එන පොයින්ට් එක කියලා මෙතන. ඒ වගේම සිරිමාව විද්‍යාලේ මම හිතනවා ඔය බ්‍රසීල වගේ කරුණු වලට උත්තර දෙද්දි මේ මල්ලිලා දාපු දේවල් වලට උත්තර දෙන්න තිබ්බ. මොකද දැන් බ්‍රසීලයේ මේ මල්ලි දාපු ලින්ක් එකට මම ගිහලා බැලුවම බ්‍රසීලයේ පොලිටිකල් ස්ටේබිලිටි එකේ ෆිගර් එක තියෙන්නේ -0.36 කියලා. ඒක කන්ට්‍රි රෑන්කින් එකේ 130ක් කියලා තියෙනවා. එතකොට බ්‍රසීල් වල එහෙම බැලුවොත් පොලිටිකල් ස්ටේබිලිටි එකක් නැහැ. මේගොල්ලෝ තිබ්බා කියලා කිව්වට නමුත් ඒක ඔයගොල්ලෝ බ්‍රේක් කරන්නේ නැහැ නම්. එතකොට මට ඒකට ලකුණු දෙන්න විදියක් නැහැ. අවසාන වශයෙන් මම හිතනවා නම් ඔයගොල්ලෝ මම ඩිබේට් එකක් කරද්දිත් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ වල කාලෙදිදී මමත් පොයින්ට්ස් වලින් අද දැනුම් දේවල් මම දන්නේ නැති වෙදී නමුත් ඊට වඩා අවබෝධයක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. මොකද දැන් අර මල්ලිලා කියනවා දැන් සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ
චයිනාවල වුහාන් වල මුලින්ම පටන් ගත්ත කියලා සිනමාව නංගිලා ඒක එහෙම නැහැ කියලා කියනවා. නමුත් ඒකට උත්තරයක් දෙන්න දැන් ඊයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්තරේ තියෙනවා නැහැ. ඒක ස්පේන් වල ස්පාඤ්ඤයේ මාර්තු මාසේ 13 වෙනිදා ගිය අවුරුද්දේදී තිබ්බ වතුර සාම්පල් එක කොරෝනා තිබිලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් කියවනම් මම හිතන්නේ මේගොල්ලන්ට තව උත්තර දෙන්න දෙයක් නැති වෙනවා. කොහොම නමුත් මම හිතනවා ධර්මාලෝක විද්‍යාලයේ මේ කරන දෙයට අපි සහයෝගය දෙන්න ඕන දෙයක් විදියට පුහුණු සැසි වලට වගේ දේවල් වලට නම් අනිවාර්යයෙන්ම සහභාගී වෙලා තාක්ෂණික පැත්ත හරිය අනුතරම අපි හදා ගන්න ඕනේ කියලා. මොකද ඩිබේට් එකේ පැත්ත හදා ගන්න කල් ගියාට මේ තාක්ෂණික පැත්ත හදා ගන්න පුඩි කාලයක් යන්නේ නැහැ. ඒ උදව්ව හරි සංග්‍රාමය ටීම් එකකට කරමු කියලා මම ඉතින් සිරිමාව විද්‍යාලයෙන් විශේෂයෙන්ම සහ අනිත් කණ්ඩායමින් මම ඉල්ලනවා ඉතින්. දෙපාර්ශ්වයෙන් සුබපත්ම. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයත් අතර පැවති විවාදයේ දක්ෂතම විවාදකයා ලෙස තේරීපත් වෙනවා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශවින්දි කෞශල්‍යා. ඒ අනුව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයත් අතර පැවති විවාදයේ විනිශ්චය මණ්ඩලයේ ඒකමාතික තීරණයකට අනුව ජයග්‍රහණය හිමි කර ගන්නවා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය. එසේනම් අද්දිනේ විවාදයේ සමගින් සහභාගී වුණු පාසල් විවාද කණ්ඩායම් දෙකටත් මේ විවාදයේ පැවැත්වීම සඳහා විනිශ්චය මණ්ඩලය ලෙස අපිට දායකත්වය ලබා දුන්න විනිශ්චය මණ්ඩලය ඔබ සියලු දෙනාටම අද්දින සංග්‍රාමයේ ඔන්ලයින් එඩිෂන් යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අපිට ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ආයතනයටත් ඒ වගේම අපගේ නිල අධ්‍යාපන සහකරු වන Chartered Institute of Personnel Management ආයතනයටත් ඒ වගේම අපට සමානුග්‍රහකත්වය ලබා දෙන Dr. Pet Animal Hospital ආයතනයටත් අද දින විවාදයේ නැරඹීම සම්බන්ධයෙන් අපහා එක්වුණු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර ඔබගෙන් සමුගන්නවා ඔබ සැමට සුවදායක දවසක්.